මං වැඩිම වෙලාවක් වදින දවස අදයි කියලා සෙනෙහසෙන් වදින්න පුතේ. ළමයි අම්මලා තාත්තලා ඇවිත් නැති ළමයි ගුරුවරුන්ට හරි නැත්නම් තමන්ගේ අම්මා කියලා හිතාගෙන තමන් ළඟ ඉන්න අම්මා කෙනෙකුට හරි වදින්න පුතේ. වදින්න. බලත් අත දීලා වැඳ ගන්න පුතේ. කල්පනාවේ ගහගන්න ඕන. හොඳට අල්ලගෙන නවල තියාගන්න අම්මගේ කකුලේ පුතේ. ඔය අම්මා කොච්චරනම් මේ අම්මගේ කටින් ඔය ඔබේ කකුල ලිබලෙන්ද? එසා ඔබට පුළුවන් වෙන්න ඕන පුතේ. මේ අම්මගේ කකුලේ ඉන්න ඔය කකුල් ඔය ඔබ වෙනුවෙන් කොච්චරනම් එහෙට මෙහෙට ගිහින් යද්ද පුතේ. ඔබ වඩාගෙන කොච්චර එහෙට මෙහෙට ගිහින් යද්ද පුතේ. ඔබ වඩාගෙන වගේම ඔබ අසනීප වුණාම එහෙට මෙහෙට කොච්චර ගිහින් යද්ද ඔය කකුල් දෙක. එනිසා මං වෙනුවෙන් ඇවිත් පය නේද මේ කියලා. ඒ අම්මට වැඳ ගන්න පුතේ. ඒ අම්මට වැඳගෙන ආදරෙන් මෙහෙම වදින්න පුතේ. දස මාසේ උරේ කත්වා ඕසේ සියුද්ධි කාරණං ආදරණීය අම්මේ පුංචි කාලේ මං අම්මගේ කුසට ආවදා ඉඳලා අම්මා පුදුම විදිහට මං වෙනුවෙන් කැප වුණාලු. මං නිසා අම්මා තදට ඇඳුම් ඇඳිනේලු. මං නිසා අම්මා සරට කෑවේ නැතිලු. මං නිසා පායට තද සිරිප්පු දෙන්නේ නැතිලු. අම්මා ආස කරන දේවල් හුඟක් මං නිසා අයින් කළාලු නේද අම්මේ. ආදරණීය අම්මේ මෙතික් මාව හැදුව මේ ගමනේදී අම්මා මං නිසා කොච්චරනම් දුක් විඳලා ඇද්ද. මෙතික් මාව හැදුව මේ ගමනේදී අපේ අම්මා මගේ ආදරණීය අම්මගේ හිත කොච්චරනම් රිදෙන්නද බං හින්දා. මං අම්මා කියපු දේවල් අහන්න නැතුව කියන යනකොට එනකොට අම්මගේ හිත රිදීලා ඇති. මං අම්මා කරන්න කියන දේවල් නොකරනකොට අම්මගේ හිත රිදීලා ඇති. මං පාසලේ අයත් එක්ක අඳු කරනකොට අම්මගේ හිත රිදීලා ඇති. මං හරියට මේ ගමන යන්නේ නැතුව අම්මා කියන දේ අහන්න නැතුව අම්මගේ හිත කොච්චර පාරල ඇද්ද පුතේ. අම්මේ ආදරණීය අම්මේ මේ ආපු ගමනේදී මාව මෙතික් හැදුණු මේ ගමනේදී මගෙන් ඔබට වුණ හැම වරදකටම සමාන වෙන්න අම්මේ. දරුවා අම්මලා සිහි කරනවා වගේම අම්මලාගේ අම්මලා සිහි කරගන්න මෙතික් මේ හැදුණු ගමනේදී මගේ අතින් අම්මගේ හිත රිදුන හැම වාරයකටම අද වැඳලා සමාව ගන්නවා ආදරණීය අම්මේ. මින් අතුවට කවදාකවත් මම මගේ අම්මගේ හිත රිද්දාන්නේ නෑ. මින් අතුවට කවදාකවත් මම මගේ අම්මගේ හිත පාරන්නේ නෑ. මගේ අම්මගේ හිත සතුටු කරන්න මම හොඳට ඉගෙන ගන්නවා. මම හොඳ පාසල යනවා කියන අනිස්ථානය ඇති කරගෙන මෙතික් කල සිද්ධ වුණ වැරදි වලට සමාව ලැබේවා කියලා අම්මට වඳින්න පුතේ. මේ කවියෙන් කියන දේවල් හොඳට හිතට අරගෙන වඳින්න පුතේ. දස මාසයක් කුස තුල මා
ඒ සාධනීය තාත්තගේ තමින් මතුවට මම රිද්දන්නේ නැහැ කියලා හැඟීම හිතට අරගෙන මේවා හිතට අරගෙන වදින්නකොට උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තගං රාජමත්ජං සුපාතිත්තං පිතුපාදං නමා Ah
ඔබ නිවනට වාඩි වෙන්න අම්මලා. අපි හැමදෙනාම ගුරුවරුන්ට වන්දනා කරමු. තමන්ට උගන්වන තමන්ගේ ගුරුවරුන් හිතට අරගෙන සිහි කරගෙන මේ විදිහට හැමදෙනාම වඳින්න පුතේ අර්ථක එකතු කරගෙන ආදරණීය ගුරුවරු පාසලේ ගුරුවරු විද්‍යාලපතිතුමිය ඇතුළු මොහොතම පෙර පාසලේ ඉඳලා උගන්වන හැම ගුරුවරයෙක්ම හිතට අරගෙන හැමදෙනාම වන්දනා පුතේ. Adete kami ban